හරි. අපි ඔපරේටින් සිස්ටම් පාඩමට අදාළ තියරි ටික පොඩ්ඩක් කතා කරා. එතකොට අපිට දැන් තියෙනවා අපි බලමු මේ කොහොමද පාස් පේපර්ස් වල ගණන් එහෙම පාස් පේපර්ස් වල අපිට දීලා තියෙන ප්‍රශ්න මොන වගේද? ඒවට උත්තර දෙන්නේ කොහොමද? ඒවා ගැන පොඩ්ඩක් බලමු. රයිට්. ඊළඟ අපි ඉස්සෙල්ලාම 2016 න් පටන් ගමු. 2016 අපිට තියෙනවා MCQ වල පළවෙනි පාර්ට් එකේ තුන්වෙනි ගාන. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. තියෙනවා පහත ක්‍රියාවලිය අතුරේ මෙහෙයුම් පද්ධතියෙහි මතක කළමනාකරණයට එහෙම නැත්නම් මෙමරි මැනේජ්මන්ට් අදාළ සෘජු ක්‍රියාවලිය කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මෙමරි මැනේජ්මන්ට් අදාළ මොකද්ද? එතන තියෙන්නේ. මෙමරි මැනේජ්මන්ට් කියද්දි කෙලින්ම මෙමරිය මතකයේ සම්බන්ධ දෙයක්නේ. මතක කළමනාකරණය කියද්දිම තේරෙනවනේ මතකයේ සම්බන්ධයක් එන්නේ කියලා. එතකොට මේක මොකක්ද එන්නේ? දුරට තැටීට ප්‍රවේශ වීමද නැහැ. ෆෝල්ඩ් එකේ ගොනු සංවිධානය කිරීම නැහැ. උපක්‍රම කළමනාකරණය නැහැ. මේක මොකද්ද? කාර්යයන් නියම වීමෙන් පසු මතකයේ මුදා හැරීම. පළවෙනි උත්තරේ. රයිට්. ඊළඟට යමු. 2016ම ඊට පස්සේ තියෙනවා අපිට 2016ම දෙවෙනි කොටසේ 9 වෙනි ප්‍රශ්නේ. දෙන ලද රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහනක් දීලා තියෙනවා. ජීවාංග යෙදුම් මෘදුකාංග X කියලා එකක් තියෙනවා. දෘඩාංග කියලා එකක් තියෙනවා. ඒකල්ලා තියෙනවා දෘඩාංග යෙදුම් මෘදුකාංග සහ ජීවාංග දෙක සඳහා ජීවාංග සඳහා එක් උදාහරණයක් බැගින් දෙන්න. මොනවාද උදාහරණ? මොනවාද දෘඩාංග වල මොනවාද උදාහරණ? දෘඩාංග කියන්නේ මොනවද? හાર્ඩ්වෙයාර් මොනවද අපිට ගන්න පුළුවන්? කීබෝඩ් ගන්න පුළුවන්. කීබෝඩ් ගන්න පුළුවන්, මවුස් ගන්න පුළුවන්. හරිද? ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද දාලා තියෙන්නේ? යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග කියන්නේ software මොනවද? අපිට කල් software තියෙනවා අපි ගාව. spreadsheet ඒ වගේ එකක් ගන්න පුළුවන්. හරිද? තව මොනවද තියෙන්නේ? ජීවාංග. අන්න ජීවාංග මොකද්ද? ජීවාංග කියන්නේ මං කිව්වා මොකද්ද? ලයිව් වෙයා කියලා කිව්වා මොකද්ද? ලයිව් වෙයා කියන්නේ මොනවද? ජීවාංග. ජීවාංග කියන්නේ යූසර්. එහෙම නැත්නම් පාවිච්චි කරන කෙනා. පාවිච්චි කරන කෙනා කවුද? දැන් පාවිච්චි කරන කෙනා විදිහට අපිට ගන්න පුළුවන් කවුරු? හරි එක්ක ඩෙවලොපර් කෙනෙක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යූසර් කෙනෙක් කියලා කෙලින්ම ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඩෙවලොපර් කෙනෙක් වගේ දාපුවම ලස්සනයිනේ. ඩෙවලොපර් කෙනෙක් කියලා දාමු. යූසර් කියලා දෙන්නත් පුළුවන්. right ඊට පස්සේ කියලා දෙන X වලින් නිරූපණය වන එක් සංරචකයක් හඳුනා ගන්න. හඳුනාගෙන ලියා දක්වන්න කියලා දෙනවා. මොකද්ද X වලින් මොකක් වෙන්න පුළුවන්ද කියන්නේ? මොනවද මේ X වලින් කියන්නේ? දැන් බලන්න ඉස්සල්ලාම මොකක්ද වෙන්නේ? ඉස්සල්ලාම අපි හાર્ඩ්වෙයාර් එක යූස් කරනවා. හાર્ඩ්වෙයාර් කියන්නේ අපි දන්න කීබෝඩ් එක කියලා. කීබෝඩ් එකෙන් දෙනවා මැෂින් එකේ OS එකට. ඊට පස්සේ ඒකෙන් දෙනවා යෙදුම් මෘදුකාංගය. යෙදුම් මෘදුකාංගය කියන්නේ අපි දැන් ඒක පාවිච්චි කරන software එකට. හරිද? මොකක් හරි අදාළ software එකකට. ඒ software එකෙන් අපිට ඩිස්ප්ලේ කරලා ලයිව් එක බලන යූසර්ට දෙනවා. හරිද? ඒතකොට මොකක්ද X කියන්නේ? X කියන්නේ operating system එක. OS එක. operating system. X කියන්නේ එතකොට operating system. OS එක එහෙම නැත්නම්
ඔපරේටින් සිස්ටම් එක. හරිද? X කියන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එක. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය අපි. මෙහෙයුම් පද්ධතියට අදාළව තමයි X කියන එක තියෙන්නේ. හරිද? රයිට්. ඊළඟට යන්න. රයිට් 2017 තියෙනවා 9 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් ගන්ති සලකා බලන්න. ඒ තියෙනවා දෘඩාංක කළමනාකරණය, B පරිශීලක අතුරු මුහුණත් user interface ලබා දීම, C අතුරුපත් හා වදන් සැකසුම් පහසුකම් ලබා දීම. හරිද? ඒක තියෙනවා ඒ සඳහන් ඒවායේ මෙහෙයුම් පද්ධතියක ඔපරේටින් සිස්ටම් මූලික කාර්යය වන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එක මූලික කාර්යය මොනවද? මොකද්ද? දෘඩාංක කළමනාකරණය කරන්නේ කවුද? මෙහෙයුම් පද්ධතියින්ද? ඔව්. දෘඩාංක කළමනාකරණය කරන්නේ කියන්නේ හાર્ඩ්වෙයාර්ස් මැනේජ් කරන්නේ මෙහෙයුම් පද්ධතිය. ඒතකොට පරිශීලක අතුරු මුහුණත user interface එක දෙන්නේ කවුද? user interface එක අපි Windows එක open වෙලා Windows එක open වෙන්නේ. user interface එක කියන්නේ ඒකට. ඒතකොට ඒක දෙන්නේ කවුද? ඒකත් දෙන්නේ OS එකෙන් තමයි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? පැතුරුම්පත් හා වදන් සැකසුම් පහසුකම් ලබා දීම. පැතුරුම්පත් කියන්නේ මොකද? ස්ප්‍රෙඩ්ෂීට් අපි කතා කරා. ඒක OS එකෙන් දෙන එකක් නෙමෙයි. ඔපරේටින් සිස්ටම් එකක් නෙමෙයි. අපි ඒක වෙනම ගන්න ඕනි. ඒතකොට ඒකට වෙනම ඇප්ලිකේෂන් තියෙනවා. ඒවට. පැතුරුම්පත් කියන්නේ ඒවට. පැතුරුම්පත් හා වදන් සැකසුම් Word එකයි Excel එකයි ගැන තමයි ඔය කියන්නේ. ඒවා වෙනම අපි ගන්න ඕනේ. හරිද? එතකොට ඒක OS වලට අදාළ නැහැ. එතකොට උත්තරේ A සහ B පමණයි. උත්තරේ 1. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා 13 වෙනි ප්‍රශ්නේ. 2017ෙමයි 13 වෙනි ප්‍රශ්නේ. දකුණත් භාවිත කරයකු විසින් ගොනු බැහැලුමක් තුළ තිබෙන පැතුරුම්පත් ගොනුවකට සිදු කරන ලද පහත සඳහන් කාර්යය සලකා බලන්න. A. මූසික දර්ශකය ගොනුව මත ස්ථානගත කර මූසිකයේ දකුණු බොත්තම එක්වරක් ක්ලික් කිරීම. මොකද්ද කියන්නේ? මූසික දර්ශකය. මූසික දර්ශකය කියන්නේ මොකද්ද? කර්සර් එක. දන්නවනේ කර්සර් එක. අර ඩිස්ප්ලේ එක මැදින් දුවන්නේ එහෙම ඉතලි. අන්න ඒකට තමයි කර්සර් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් මූසික දර්ශකය කියලා කියනවා. මේ මවුස් පොයින්ට් කියලා කියනවා. හරිද? ගොනුව මත ක්ලික් කර. ෆයිල් එකේ කර්සර් එක ගිහිල්ලා අදාළ ෆයිල් එක මෙහෙම තියෙනවා කියන්නේ කර්සර් එක අරන් ගිහිල්ලා කියන්නේ ඉතලෙන් අරන් ගිහිල්ලා ඒක මැද දකුණු මොත්තර එක්වලා ක්ලික් කිරීමෙන් ක්ලික් කිරීම කියලා තියෙන එක. හරිද? දකුණු බොත්තම කියන්නේ මොකද්ද? මේ පැත්ත එක. මේ පැත්ත එක මවුස් එකේ මවුස් එක ගත්තාම මේ පැත්ත ගන්න මොකද්ද? රයිට් ක්ලික් කියලා කියන්නේ අපි රයිට් ක්ලික් කරනවා කියන්නේ. එතකොට ඒ පැත්තෙන් ඕපන් වෙනවා මෙනු එකනේ ඕපන් වෙන්නේ. ඒක පැත්තට ගිහුවම මෙනු එක එන්නේ. මෙනු එකේ නා රිෆ්‍රෙෂ් මෙනු එක එහෙම එන්නේ. ඒක මෙනු එකේ. එතකොට ඒක ගන්න බෑ. එතකොට මූසික දර්ශකය ඒක ගන්න බෑ නෙමෙයි. බලන්න කියවලා බලන්න. මූසික දර්ශකයේ ගොනු මත ස්ථානගත කර මූසිකයේ දකුණු බොත්තම දෙවරක් ක්ලික් කිරීම. මූසික දර්ශකයේ ගොනු මත ස්ථානගත කර මූසිකයේ වම් බොත්තම දෙවරක් ක්ලික් කිරීම. ඒ සඳහන් ඒවායේ පැතිරුම්පත් ගොනු විවෘත කිරීම සිදුවන්නේ කුමක්ද? අපෝ ලීසින්. ෆෝල්ඩ් එකක් ඕපන් කරන්න මොකද්ද කරන්න ඕනේ? කර්සර් එක ගියා මෙතනින් තිබ්බා. left click කරපුවාමනේ ඕපන් වෙන්නේ. ඒ කියන්නේ වම් පැත්ත සයිඩ් එක ක්ලික් කරපුවාම නේ වම් පැත්ත සයිඩ් එක ක්ලික් කරපුවාම මවුස් එක අපි යූස් කරන්නේ මේ ඇඟිලි දෙකෙන් සාමාන්‍යයෙන්. එකෙන් ක්ලික් කරපුවාම තමයි ඒක ඕපන් වෙන්නේ. එතකොට උත්තරේ මූසික දර්ශකයේ ගොනු මත ස්ථානගත වම් බොත්තම දෙවරක් ක්ලික් කිරීම. C පමණයි. උත්තරේ 3. right 2018 තියෙන ප්‍රශ්න දෙකක් 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ. මොකද 8 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා පරිගණකයට සම්බන්ධ කළ යුතු මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මෘදුකාංකයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. එම විශේෂ මෘදුකාංකය කුමක්ද? මම කියවනේ කියලා මේ කලින් ගන්නත් මම කිව්වා නේද? දැන් නම් එහෙම ඕනේ නැහැ. අපි කලින් මේ printer එහෙම මේ කම්පියුටර් එකකට ගහද්දී එකපාරට දාලා print වෙන්න දුන්නාට print වෙන්නේ නැහැ. ඒකට වෙනම CD එකක් හරි pen එකක් හරි එනවා.
ඩ්‍රයිවර්ස් කියලා જાතියක්. හරිද? ඒ ඩිවයිස් එකට අදාළ ඩ්‍රයිවර්ස් කියලා જાතියක් කියනවා. ඒ ඩ්‍රයිවර්ස් ටික කම්පියුටරේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා. එතකොට තමයි ඒ අදාළ වැඩේ කියන්නේ අදාළ කාර්යය මේකට අදාළ තියෙන මේක වැඩ කරන්නේ. තේරුණාද? එතකොට දැන් මේ මොකද්ද අහලා තියෙන්නේ? ඒකට ඒ මොකද්ද කියන විශේෂ මෘදුකාංගයක් ස්ථාපන කිරීම අවශ්‍යයි. එමේ විශේෂ මෘදුකාංගය මොකද්ද? ඩිවයිස් ඩ්‍රයිවර්ස්. දෙවෙනි එක. මේක බලන්න රයිට්. 9 වෙනි එක මොකද්ද? 9 වෙනි එක ලේසි එකක්. මං සෑහෙන කියලා දුන්න එක. පරිගණකය බල ගැන්වූ පසු ප්‍රථමයෙන්ම ක්‍රියාකාරී වන්නේ පාසඳහන් කවරක්ද? මොකද්ද? පරිගණකයක් කොන් කරපු ගමන් ඉස්සෙල්ලා මොකද කියන්නේ? නිදාගෙන ඉන්න මනුස්සයා හැරවන්නේ කවුද? මූලික ආදාන හා ප්‍රතිදාන පද්ධතිය BIOS නේ. BIOS ටිකනේ ඉස්සෙල්ලා වැඩ කරන්නේ. මං කියලා දුන්නා මතකනේ මේ ඉතල සෑහෙන කියලා දුන්නා. වීඩියෝ එකේ තියෙනවා බලන්න. මේ එතකොට ඒකට උත්තරේ BIOS පළවෙනි එක. right 2019 12 වෙනි ප්‍රශ්නේ පාසඳහන් කුමන වර්ණයෙහි මෙහෙයුම් පද්ධති කාර්යයන් පමණක් අඩංගු වන්නේද? ලේසි මොකද්ද? පේරෝල් කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය, ගොනු කළමනාකරණය. ක්‍රියාවලි කළමනාකරණය තියෙනවා, ගොනු කළමනාකරණය තියෙනවා. එතකොට පේරෝල් නැත්නම් පඩිපත කියන එක එහෙම එකක් නැහැ. හරිද? එතකොට දෙවෙනි එක බලන්න ක්‍රියාවලි තියෙනවා. හරි. දත්ත සමුදා කළමනාකරණය. දත්ත සමුදා තියෙනවද? නැහැ. ගොනු කළමනාකරණය එක තියෙනවා. ක්‍රියාවලි කළමනාකරණය තුන්වෙනි එක. ක්‍රියාවලි කළමනාකරණය එක තියෙනවා. මතක කළමනාකරණය එක තියෙනවා. දත්ත සමුදා කළමනාකරණය. ඒ කලින් උත්තරේ ප්‍රශ්නේම නේ. මේකත් නැහැ. දත්ත සමුදා එහෙම එකක් නැහැ. දත්ත සමුදා කළමනාකරණය කියලා එකක් නැහැ. එතකොට ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, ගොනු කළමනාකරණය. ඒක තියෙනවා. එතකොට උත්තරේ 4 වෙනි එක. 13 වෙනි එක ඒකත් ලෙස් එකක්. මොකද්ද? දැනන පවතින ගොනු මහා දැමීමකින් තොරව ඩිස්ක් එක ඉඩ වැඩි කරගන්න කොහොමද කියලා අහන්නේ. එතකොට ඒකට කරන්න පුළුවන් මොකද පළවෙනි එක දුරදැරිය පවතින ගොනු සම්පීඩනය කම්ප්‍රෙස් කිරීම. දෙවෙනි එක සමහර ගොනු ෆ්ලෑෂ් ඩ්‍රයිව් කොපි කර ගැනීම. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒක දුරට තැටිය හැඩසව ගැනීම ෆෝමැටින් නෑ. දුරට තැටිය බෙදීම නෑ. එකත් නෑ. ඒකත් වැඩි වෙන්නේ නෑ. ඒතර පළවෙනි උත්තරේ දුරට තැටිය පවතින ගොනු සම්පීඩනය කරනවා. කම්ප්‍රෙස් කිරීම. බලන්න කම්ප්‍රෙස් කරපුවාම ඔය zip file කියලා කියන්නේ අහලා තියෙන zip file කියලා කියන්නේ zip file කියන්නේ කම්ප්‍රෙස් කරපුවාම එන එකක් තමයි. ඒක කම්ප්‍රෙස් කරපුවාම සාමාන්‍යයෙන් ඔය ලොකු ෆයිල් එකක් තියෙන එකක් මේ පොඩි MB ගානකට KB ගානකට සමානලට හැදෙන්න පුළුවන්. ඒ වගේ හැදෙනවා. එතකොට ඉඩ ගන්න පුළුවන් ඕනනම් කම්ප්‍රෙස් කරපුවාම ඉඩ ගන්න පුළුවන්. right ඊළඟට යන්න පුළුවන්. තියෙනවා දෙවෙනි කොටසේ 5වෙනි ප්‍රශ්නේ 2019 මේක මොකක්ද තියෙන්නේ? අම්මර කියලා කෙනෙක් ඉන්නවනේ එයාගේ පරිගණකයේ තියෙන ෆෝල්ඩර් කඩා ගන්න ෆෝල්ඩර් කඩලා දෙන්න කියලා තමයි ඔය කියන්නේ. ඒකට යටින් ඔය ලයිස්ට් එක දීලා තියෙනවා 2019 සංගීත ඡායාරූප විද්‍යාව අධ්‍යයනය කියලා. එතකොට මොකද්ද කියලා තියෙන්නේ? අම්මර කියලා කෙනෙක් ඉන්නවලු. එයාගේ සබ්ජෙක්ට් දෙකක් තියෙනවලු යට. ඒතර මොනවද? ඒකට ගණිතය කියලා යටම එක තියෙනවා කෙලවරේම. දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් ඊට ඒ කියන්නේ මොකද්ද එතකොට? ගණිතය කියන්නේ අධ්‍යයන එකන්නේ. ඒතර අධ්‍යයන ෆෝල්ඩරේ ඇතුලේ ගණිතය කියලා තියෙනවා. ඒතර අධ්‍යයන කියන එකට A කියන එකට අධ්‍යයන කියන එක ගන්න පුළුවන්. ඒතර B කියන එකට මොකද්ද ගන්න පුළුවන්? B කියන එකට ගන්න පුළුවන්. ඒත් අධ්‍යයන කියන යටතේ විද්‍යාව කියන එක කියලා දෙනවා. විද්‍යාව කියන එක ගන්න පුළුවන්. C කියන එකට බලමු ඊළඟට බලමු. C කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. D එතකොට එයා කියලා තියෙන මොකක්ද? එයාගේ ඔහු විසින් 2018 හා 19 ගණන ලද ඡායාරූප වෙන වශයෙන් දාන්න ඕනි කියලා. එතකොට 2018 නම් අනිත් එක 2019 වෙන්න ඕනේ. එතකොට 2019 එක දාන්න පුළුවන්. ඊයකට 2019 කියලා. එතකොට 2018යි 19 කියලා මොකද්ද කඩන්නේ? ඡායාරූපනේ. එතකොට ඡායාරූප කියන්නේ D එක. හරිද? එතකොට C කියන්නේ
ඉතුරු එක සංගීතය කියලා නිකම්ම ගන්න පුළුවන්. රයිට්. ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මේ ඊළඟට යමු. රයිට් 2019 තියෙනවා ගණන් ටිකක් ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා 2019 ටිකක් ඇවිල්ලා තියෙනවා. 2019 තියෙන 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලන්න. පරිගණකයක දෘಢ ඩිස්කය හැඩසව් කියන්නේ ෆෝමැට් ගැන්වූ පසු ප්‍රථමයෙන් පරිගණකය ස්ථාපනය කළ යුතු මෘදුකාංගය වන්නේ පාසනන් කුමක්ද? ඩිස්ක් එක ෆෝමැට් කරපුවාම මොකද්ද දාන්න ඕනේ ඉස්සෙල්ලා? ඩිස්ක් එකක් ෆෝමැට් කරපුවාම ඒකට කරන්න එන්න එයාට තියෙන්න එපා ඔපරේටින් සිස්ටම් එකක්. නේ OS එකක් තියෙන්න එපා. OS එක නේ ඔය ඔක්කොම අයින් වෙනවනේ ඩිස්ක් ෆෝමැට් කරපුවාම. ඒකට මොකද office package ද නැහැ. මෙහෙම පදිත ඔව් මෙහෙම පදිත තමයි දාන්න ඕනේ. එතන මොකද දාලා වැඩක් නැහැ. ඒතර උත්තරේ 2. 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා පා සඳහන් කවර කාණ්ඩේ භාෂා පරිවර්තක ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් පමණක් අඩංගු වන්නේ. ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් මොනවද? ඇසෙම්බලර්, සම්පාදකය, අර්ථ වින්‍යාසකය. එහෙම නැත්නම් ඇසෙම්බලි, කම්පයිලර්, ඉන්ටර්ප්‍රිටර්. ඒ තුනනේ. බලන්න මොකක්ද තියෙන්නේ උත්තරේ. පළවෙනි එක බලන්න. ඇසෙම්බලර්, සම්පාදකය, අර්ථ වින්‍යාසකය. හරි. පළවෙනි එක තමයි. ඉතුරුවා නෑ. ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් ඒ තුන තමයි. ඒක කතා කරන්නේ කලින් ඕවා. රයිට්. ඊට පස්සේ තියෙනවා දෙවෙනි කොටසට ගිහපුවා දෙවෙනි කොටසේ පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා. පරිගණක ධාවනය වන ඉතා වැදගත් මෘදුකාංගයක් පවතී. එමගින් පරිගණකයේ විවිධ වූ සම්පත් කළමනාකරණය කරනු ලබයි. මේ පරිශීලකයන්ට පරිගණකය සමග සංවිධානය කිරීමටද ඉඩ සලසා දෙයි. මෙම මෘදුකාංගයේ සියලුම ක්‍රියාවලිය වලට මධ්‍ය සැකසුම් මේකයි. CPU මතක සහ ආයතන අවශ්‍යතා සම්බන්ධීකරණය කර සපුරාලයි. මොකද්ද නම මේ කියන්නේ? මොකක් ගැනද මේ කතා වෙන්නේ? මේ පාඩම මොකද්ද අපි කතා කරන්නේ? OS නේ. ඔපරේටින් සිස්ටම් එක ගැන කියන්නේ. ඒතර මොකද්ද මේ ඉහත ඡේදයේ සඳහන් වන විශේෂත්ව මෘදුකාංගය කුමක්ද? මොකද්ද? ඔපරේටින් සිස්ටම් එකක්. OS එකන්නේ. ඔපරේටින් සිස්ටම් එක තමයි ඔය උඩ ඡේදයේ ඔය කියන්නේ. ඔපරේටින් සිස්ටම් එක කියන්නේ. ඒතර ඒකට උත්තරේ ඔපරේටින් සිස්ටම්. නැත්තම් මෙහෙම පද්ධතිය. ඒ සඳහා එක් උදාහරණයක් ලියන්න. මොකද උදාහරණ? උදාහරණ දින මොකද? Windows තියෙනවා, Mac OS, Linux, Ubuntu. ඒ ඔක්කොම ඕන එකක් ලියන්න පුළුවන් ඒ වගේ. රයිට්. ඊළඟට යන්න බලන්න. රයිට්. මේක ටිකක් මේ ඉසේ ප්‍රශ්නකුත් ඇවිල්ලා දෙනවනේ. ඉසේ ප්‍රශ්නික පාර්ට් එක. බලන්න 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. මොකද්ද කියලා තියෙන්නේ? අරුණි සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවකි. ඇගේ අධ්‍යයන කටයුතු වල අමතර අය රචනා ලියා විවිධ පොත්පත්වල ලබා දී. සැලකිය යුතු MP3 ගුණ සංඛ්‍යාවක් ඇගේ පරිගණකය ආයෝජනය කර ඇත. මීට අමතරව ඇය විසින් ලබා ගන්නා ලද බොහෝ අතිරේක පින්තූරද ඇගේ පරිගණකය ආයෝජනය කර ඇත. මාර්ගගත ගෙවීම් ලදුපත්ද මොනවාද මේ මාර්ගගත ගෙවීම් ලදුපත් කියන්නේ? ඔන්ලයින් රිසිට් කියන එක තමයි. ඇගේ පරිගණකය ආයෝජනය කර තිබෙන ලෙස ඇගේ දෙමාපියන් දක්වා දන්වා ඇත. අරුණි ඉහත දක්වන ලද සියලුම ගොනු ආයාචනා කර ඇත්තේ ඇගේ පරිගණකයේ වූ එක් තනි ෆෝල්ඩර් එකකයි. තනි එක්කලු දාලා තියෙනවා ඔක්කොම. හරි බලමු මොනවද දාලා තියෙන්නේ කියලා. පවතින ආයතන ක්‍රම තුල එක්තරා ගොනුවක් සෙවීමේදී අරුණි මොහුන පෑ හැකි ගැටලුවක් ලියා දක්වන්න. මොකද්ද? මේ තියෙන ෆෝල්ඩර් වර්ග කීයක් තියෙනවද උතන? MP3 තියෙනවා. text file තියෙනවා. එතකොට තව මොනවද? PNG file තියෙනවා. හරිද? හෙන්න ගොඩක් තියෙනවනේ. එතකොට දැන් මොකක්ද යාට තියෙන ඔය එකක් ගන්න ගිහම සෑහෙන ඔක්කොම අදින්න බෑ. තේරුණාද? ඒ හින්දා මෙයා එක ගොනුවක් සර්ච් කරනකොට මෙයාට ඉතින් හෙන වෙලාවක් යනවා වැඩේ කරන්න. දැන් වැඩි වෙලාවක් ගත වෙයි. උත්තරේ ඒකට ඒතකොට වැඩි වෙලාවක් ගත වෙයි. B එක මොන දාලා තියෙන්නේ? අරුණි පහත පෙන්වා ඇති ෆෝල්ඩරේ ව්‍යුහය යෝජනා කෙරේ. ෆෝල්ඩර් ලේඛනවල ඉදිරිපත් කර ෆෝල්ඩර් නම් දී ලැයිස්ති වී ගලපන ලද ෆෝල්ඩර් ලේඛනයේ නම යන ආකාරයෙන් ලියන්න. මම මේ අරුණි දීලා තියෙන ෆෝල්ඩර් ටිකක් ඒක හදලා දෙන්න කියලානේ කියන්නේ. එතකොට ඒකට මොකක්ද දාන්න පුළුවන්? යටින් දීලා තියෙනවා ෆෝල්ඩර් නම් ලැයිස්තුව. ලියන්න ඕනේ නෑනේ.
ඒකට මොකක්ද දාන්න පුළුවන්? ඒකට දාන්න පුළුවන්. මොකක් හරි දාන්න පුළුවන්. පළවෙනි බලමු රිසිට් තියෙනවා සංගීතයේ පින්තූර අධ්‍යයන කියලා තියෙනවා හතරක්. එතකොට බලන්න බලමු විනෝදකාමී කියලා තියෙනවනේ මොකද්ද? ඒකට මොකද්ද? හොබීස් වලට මොනවද දාන්න පුළුවන්? හොබීස් වලට දාන්න පුළුවන් සංගීතයේ තියෙන හොබි එකක් විදිහට අය පින්තූර කියලා තියෙනවා. ෆොටෝග්‍රැෆි. ඒතර ඒ දෙක අපිට දාන්න පුළුවන්. ඒතකොට CD වලට ඒ දෙක කැමති විදිහට දාන්න පුළුවන්. ඒතර A වෙනුවට AB වෙනුවට AB වෙනුවට පිළිවෙලක් නැහැ. එක්ක රිසිට් පත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යයනය කියලා දාන්න පුළුවන්. B වෙනුවටත් එක්ක රිසිට් පත් කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යයනය කියලා දාන්න පුළුවන්. එතකොට B C D මාරුනාට ප්‍රශ්නකුත් නැහැ. හරිද? ඒ ටික ඒ අර අදාළ වෙන් වෙන්න විතරයි ඕනේ. රයිට්. දැන් ඊළඟ කොටස මොකද්ද කියලා තියෙන්නේ? අරුණගේ දෘඩ ඩිස්ක් ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක පිරේ යන මඟ හරවා ගැනීම සඳහා ඇය විසින් කළ යුතු එක් ක්‍රියාමාර්ගයක් දක්වන්න. මොකද්ද? හાર્ඩ් ඩිස්ක් එක පිරෙන එක මඟ හරවා ගන්න එයාට ගන්න පුළුවන් එක් ක්‍රියාමාර්ගයක් මොකද්ද? ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවනේ. ගන්න පුළුවන් මොනවද? ඕන නැති ෆොටෝස් අයින් කරන්න පුළුවන්. එතකොට ඕන නැති මියුසික් අයින් කරන්න පුළුවන්. එතකොට කවුඩ් වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. නේ? ඒ වගේ කැමති එකක් ලියන්න පුළුවන්. ඒ ගොඩක් ඒවාට දකුණු දීලා තියෙනවා ඔක්කොටම වගේ. හරිද? රයිට්. ඊළඟ මොකද්ද? පරිගණකයේ ක්‍රියාත්මක වීම අනහිට අවස්ථාවකින් දත්ත නැති යාම මගහරවා ගැනීම සඳහා අරුණ විසින් ගත යුතු ඔය ගත යුතුව තිබු එක් ක්‍රියාමාර්ගයක් ලියන්න. මොකද්ද? මොකක් වෙන්න පුළුවන්? ඔක බෑකප් එකක් තියාගත්තොත් ප්‍රශ්නයක් නැහැ නේ. අපිට ඕන නම් වෙන හાર્ඩ් ඩිස්ක් එකක දාලා තියාගන්න පුළුවන් ඕන කරන දත්ත ටික. එහෙම නැත්නම් ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරලා තියන්න පුළුවන්. හරිද? ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරලා ලියන්න පුළුවන්. ඒවා තමයි ඉතින් කරන්න තියෙන්නේ. හරිද? ඔක්කොටම ලකුණු දීලා තිබ්බා. ඒක නිකන් සාමාන්‍ය පොඩි දේවල් තමයි අහන්නේ පාඩම ලොකුවට තිබ්බට මේ බරපතල නෑ අදාළ පොයින්ට් එක මම ඔයාලට පැහැදිලි කරලා දුන්නානේ. ඒ වගේම තමයි ඉතින් කැරක් කැරක යන්නේ. 2020 තියෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? මෙහෙම පද්ධති වලට උදාහරණ පමණක් අඩංගු වෙන්නේ පහත කවරක්ද කියලා අහලා දෙනවා. එතකොට ඒකේ පළවෙනි එක ගන්න බල Android Ubuntu Windows 10. ඒකේ Android කියන්නේ OS එකක්, Ubuntu කියන්නේ OS එකක්, Windows 10 කියන්නේ OS එකක්. එතකොට පළවෙනි එකම උත්තරේ ගන්න පුළුවන්. හරිද? බලමු දෙවෙනි එක ඊළඟ ටිකත් Ubuntu ඔව් Windows ගන්න පුළුවන්. Windows Explorer ගන්න පුළුවන්. බෑ ඒක ගන්න බෑ. ඒතර Android ගන්න පුළුවන්. Windows 10 ගන්න පුළුවන්. ඒකත් Explorer දින ඒක ගන්න බෑ. Android Ubuntu ගන්න පුළුවන්. Windows Explorer බෑ. ඒක ගන්න බෑ. ඒතර උත්තරේ 1. අටට උත්තරේ 1. නවවෙනි එක අහලා තිනවා පහ සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වගන්ති මොකක්ද කියලා අහලා තිනවා. ඒක මොකද්ද? A කියන එකේ තියෙනවා විධාන ක්‍රියාත්මක කිරීම සඳහා මූලික භාවිතා කිරීමේ පහසුකම චිත්‍රක පරිශීලක අර්ථුරු මුහුණක් GUI මගින් ලබා දේ. මොකක්ද මේ කතාව? හරිද වැරදිද? ඔව් ඒ කතාව හරි. නේ? ඒක ඒ GUI එකෙන් තමයි මේ මූලික භාවිතා කිරීමේ පහසුකම ලබා දෙන්නේ අපිට. ඒක හරි. ඒතර වීම් මගින් දක්වන්නේ W කියන්නේ මොකද්ද? W කියන්නේ කවුළු Windows හරි. ඒතර icons M menu P pointer දර්ශකය. හරිනේ. ඒකත් හරිනේ. ඒකත් හරි. එතකොට B එකේ උත්තරෙත් හරි. C බලමු. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් හා සසඳන විට විධාන පේළිය අතුරු මුහුණත. මොකක්ද මේ විධාන පේළිය අතුරු මුහුණත කියන්නේ? විධාන පේළිය අතුරු මුහුණත කියන්නේ අර කළු පාට වින්ඩෝ එකේ මේ සුදු පාට අකුරු වලින් තියෙන කමාන්ඩ් ලයින් එක කමාන්ඩ් කියලා කියන්නේ. ඒක එන අමාරුයිනේ විධායක පේළිය අතුරු මුහුණත අමාරුයි. එතකොට ඒක යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියලා කියන්නේ මේ චිත්‍රක පරිශීලකයකට වඩා. ඒක වැරදි.
චිත්‍රක පැටසිල එක තමයි යසොර නැති. එතකොට AB සත්‍ය වෙන්නේ AB විතරයි. උත්තරේ 3. රයිට්. 2022 මොකක්ද කියලා තියෙන්නේ? බලන්න. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස දීලා තියෙනවා. රාජකීය එක්කෙනෙක් පරිගණකයේ ඔන් කරලා වදන් සැකසුම් පාවිච්චි කරලා ආය ඔෆ් කරන කතන්දරයක් තමයි තියෙන්නේ. ඒකට ඒ මේ මොකක්ද දෙන්න ඕනේ ප්‍රොසෙස් එක කියලා තමයි අහලා දෙන්නේ. එතකොට මොකද ඔෆ් කරලා තිබ්බ පරිගණකයක් නැත්නම් නැවතු පරිගණකයක් ස්ටාර්ට් කරන්නේ කොහොමද? ඉස්සෙල්ලාම පවර් ඔන් කරනවා. පවර් ඔන් කරනකොට මම කිව්වා මොකද්ද කරන්නේ? අර නිදාගෙන ඉන්න මනුස්සයා හැරවන්න ඕනේ. නිදාගෙන ඉන්න මනුස්සයා හැරවන්නේ නිදාගෙන ඉන්න කම්පියුටරේ හැරවන්න ඕනේ. හැරවන්නේ කවුද? BIOS වලින්. ඉස්සෙල්ලා මොකද්ද? BIOS. එතකොට එක කියන එකට එන්නේ BIOS. හරිද? ඉස්සෙල්ලාම එන්නේ BIOS. ඊට පස්සේ දෙක දීලා තියෙනවා. දෙක මොකද්ද? BIOS වලින් පස්සේ එයා ඔපරේටින් සිස්ටම් එක ඕපන් වෙනවනේ. ඔපරේටින් සිස්ටම් එක ඔන් වෙනවනේ. ඒතර ඔපරේටින් සිස්ටම් තමයි දෙක. OS. තුන මොකද්ද WP කියලා කියන්නේ වදන් සැකසුම කියන එක. OS කියන්නේ මෙහෙම පද්ධති කියන එක. එතකොට තුන කියන එකට අපිට ගන්න පුළුවන් මොකද්ද? වදන් සැකසුම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ හතරවෙනි එක ඔෆ් කරන්න කලින් අපි මොකද්ද කරන්නේ? ඒක අර ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරා ආපහු ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා ආපහු OS එකට යනවා. OS එකට ගිහලා තමයි අපි ෂට් ඩවුන් කරන්න ඕනේ. හරිද? එතකොට මෙහෙම තමයි එන්න ඕනේ. රයිට්. උත්තරේ. උත්තර ටිකක් දීලා තියෙනවා. මේ අපි උගන්න අපිට ටිකම තමයි දීලා කියලා තියෙන්නේ. එහෙනම් ලොකු අවුලක් නැහැ. ඉතින් ඔය විදිහම තමයි කරන්න තියෙන්නේ. රයිට්. උත්තර තමයි. උත්තර ටිකක් දීලා තියෙනවා. ඒකෙන් ඉතින් බලාගෙන ස්තම්ප පිරීමක් තමයි තියෙන්නේ. ඒ වුණාට ඔයාලා උත්තර දීලා තියෙනකොට ඒක ඒ විදිහටම ලියන්න. මොකද අනිත් සමහර අවුරුදු වල එහෙම අර තියෙන එක ඒ විදිහටම කොපි බලාගෙන ඒක ඒ විදිහටම ලිව්වේ නැත්නම් සමහර වෙලාවට අඩු කරලා තියෙනවා ලකුණු. ලකුණු නොදී හිටපු අවස්ථා තිබිලා තියෙනවා. ඒ හින්දා ඒ අදාළ විදිහට ලියන්න. රයිට්. රයිට් එන ඉස්සරහා තියෙන පේපර් ටිකත් බලා ගන්න. මම වෙලාව තිබ්බොත් ඔව් මම වෙලාව තිබ්බොත් ඉතුරු ටිකත් කරලා දාන්න.